ලංකාවේ ලස්සන බස් රථ මාර්ග දිගේ ගමන් කරද්දී අපි අද ඇවිල්ලා ඉන්නවා මහනුවරට. මහනුවර දිස්ත්‍රික්කයේ දෙල්තොට නගරයට. දෙල්තොට නගරේ ඉඳන් තවත් ලංකාවේ තියෙන සොඳුරුම බස් රථ මාර්ගයක් දිගේ ගමන් කරන් තමයි අපි දැන් මේ සූදානම් වෙලා ඉන්නේ. මීට කලින් අපි ආවා මහනුවර නගරේ ඉඳන් හන්තාන හරහා දෙල්තොටට. ඊටම සොඳුරු බස් රථ මාර්ගයක්. දැන් අපි සූදානම් වෙන්නේ දෙල්තොට ඉඳන් ලූල් කඳුර. ඔයාලා ගොඩාක් දෙනෙක් දන්නවා ලංකාවේ පළවෙනි තේ වගාව සිදු වුණු ස්ථානයේ ලූල් කඳුර. ලූල් කඳුර වතුයාය හරහා අපි අද හේවාහැට දක්වා ගමන් කරනවා. වෙනදා වගේම සොඳුරු බස් රථ මාර්ගයේ සියලුම තොරතුරු අපි මේ බස් රථ මාර්ගයේ ගමන් කරන අතරේ ඔයාලත් එක්ක බෙදා හදා ගන්නවා. මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ සොඳුරුම නගරයක් තමයි දෙල්තොට කියන්නේ. දෙල්තොට නගරේ ඉඳන් හේවාහැට දක්වා ගමන් කරන පුද්ගලික බස් රථයක නැගලා දෙල්තොට නගරයේ මැදින් අපි හේවාහැට දක්වා ගමන් කරන්න පිටත් වෙනවා. ඉතින් බස් රථ මාර්ගය දිගේ සෙමෙන් අපේ බස් රථය දෙල්තොට නගරේ පහු කරගෙන ගමන් කරමින් තියෙනවා. ශ්‍රී ලංකාවේ ලස්සන බස් පාරවල් දිගේ පොදු ප්‍රවාහන බස් රථවල නැගලා ලස්සන වීඩියෝ පෙළක් ඔයාලත් එක්ක බෙදා හදා ගන්න අපි අද මේ ඔයාලා දකින වීඩියෝවේ මේ දසුන් පටිගත කරගත්තේ මෑතක අපේ මව්භූමියට සිදුවුණු මහා ගංවතුර ව්‍යසනයට පෙර. ඔයාලා බලන මේ වීඩියෝවේ මේ සොඳුරු මාර්ග පද්ධතිය මේ වන විට විශාල වශයෙන් විනාශ වෙලා තියෙනවා. නමුත් අපි මේ වීඩියෝ වල මේ දසුන් ගංවතුර සහ ඒ නායයන් වලට කලින් ලබාගත් දර්ශන. ඉතින් අපි මේ මාර්ග පද්ධතියේ එදා දැකපු සොඳුරු දසුන් සහ ඒ විස්තර කතා කරමින් තමයි ඉදිරියට ගමන් කරන්නේ. ඉතින් මේ සොඳුරු බස් රථ මාර්ගයේ ඒ සියලුම විස්තර කතා කරමින් බස් රථේ නැගලා අපි ඉදිරියට ගමන් කරමින් ඉන්නවා. මාර්ගංක 633 දෙල්තොට හේවාහැට. මේ බස් රථ මාර්ගය මධ්‍යම පළාතේ පිහිටලා තියෙන ලස්සනම බස් රථ මාර්ගයක්. මේ බස් රථ මාර්ගයේ සම්පූර්ණ දුර කිලෝමීටර් 18ක් පමණ වෙනවා. කදුකර පටු බස් රථ මාර්ගයක් තමයි දෙල්තොට හේවාහැට කියන්නේ. ඉතින් මේ බස් රථ මාර්ගය දෙල්තොට සිට හේවාහැට දක්වාම ගමන් කිරීමට සාමාන්‍යයෙන් මේ බස් රථයක් පැයකුත් විනාඩි 15ක පමණ කාලයක් ගත කරනවා. ඉතින් සොඳුරු බස් රථ මාර්ගය දිගේ අපි තවදුරටත් ඉදිරියට ගමන් කරනවා. දෙල්තොට හේවාහැට මේ බස් රථ මාර්ගයේ දිනපතා ශ්‍රී ලංකම බස් රථ 3ක් සහ මධ්‍යම පළාත් මගී ප්‍රවාහන සේවා අධිකාරිය නියාමනය යටතේ ධාවනය වන පුද්ගලික බස් රථ 10ක් පමණ ධාවනය කරනවා. මේ බස් රථ මාර්ගයේ දෙල්තොට දෙසින් පළමු බස් රථය සෑම දිනකම උදෑසන 6:20ට ගමන් ආරම්භ කරනවා. දිනය පුරාම දෙල්තොට සිට හේවාහැට දක්වා බස් රථ ධාවනය කරන අතර අවසාන බස් රථය හවස 6:15ට දෙල්තොටින් ධාවනය කරනවා හේවාහැට දක්වා. ඒ වගේම හේවාහැට සිට දෙල්තොට දක්වා පළමු බස් රථය උදෑසන 5:30ට පමණ ආරම්භ වෙනවා. එතෙන් සිට දිනේ පුරාම බස් රථ ධාවනය කරනවා. අවසාන බස් රථය හවස 5:45ට පමණ හේවාහැට සිට දෙල්තොට දක්වා ධාවනය කරනවා. ඉතින් මේ බස් රථ මාර්ගයේ ගමන් කරන කෙනෙකුට දිනේ පුරාම මේ බස් රථ සේවාව ලබා ගන්න පුළුවන් කියන එකත් අපි මේ වෙලාවේ මතක් කරනවා.
විශාල වෘක්ෂලතා අයිනෙන් වැටලා තියෙන පටු මාර්ගයක් දිගේ අපි ඉදිරියට ගමන් කරනවා. පාර අයිනේ දෙපැත්තෙම සරුසාර තේවතු පහු කරගෙන අපි ඉදිරියට ගමන් කරමින් ඉන්නවා. අපි මේ ගමන් කරන මාර්ගය දිගේ ගොඩාක් දුරට ජනාවාස අඩුවෙන් තමයි තියෙන්නේ. පහුගියදා සිදුවෙච්ච ගම්වතුරු සහ නායම් ව්‍යසන නිසා තව දුරටත් මේ ප්‍රදේශවල ජීවත් වන ජනතාව මේ ප්‍රදේශ අතහැරලා යන්න ඉඩ තියෙනවා. ඉතින් මේ මාර්ගය දිගේ අපි ඉදිරියටම ගමන් කරනවා. ලංකාවේ පොදු ප්‍රවාහන මේ වෙන විට දියුණු තත්ත්වයට පත්වමින් තියෙනවා. රජය විසින් මේ පිළිබඳව නොයෙකුත් වැඩපිළිවෙළවල් මේ වෙනකොට ඉදිරිපත් කරලා තියෙනවා. විශේෂයෙන් කොළඹ ගොඩාක් මාර්ගවල මේ වෙන විට තමන්ගේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් ඩෙබිට් කාඩ් එකෙන් මුදල් ගෙවන්න පුළුවන් පහසුකම ව්‍යාප්ත කරමින් තියෙනවා. නමුත් අපි අද මේ ගමන් කරමින් ඉන්න දෙල්තොට හේවා හැට වැනි ග්‍රාමීය මාර්ගවල ඒ වැඩ කරන අයට මේ ගමන් ගන්න මගින්ද අවම පහසුකම්වත් තියෙන අපි දැක්කේ නැහැ. මේ බස් රථවලත් මගින් ඉතම අඩුවෙන් තමයි ගමන් කරනවා දැක්කේ. ඒකත් අපි මේ වෙලාවේ මතක් කරනවා. මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රහණ අධිකාරිය යටතේ නියාමනය වන අපි අද ගමන් කරන මේ පුද්ගලික බස් රථයේ රියදුරු මහතා වශයෙන් කටයුතු කරන්නේ ප්‍රදීප්. ඒ වගේම මේ බස් රථයේ ක්‍රියා සහායක වශයෙන් කටයුතු කරන අජිත්. මේ දෙදෙනාගෙම අපිට ලොකු සහයෝගයක් ලැබෙනවා. ඉතින් මේ සුන්දර බස් රථ මාර්ගය දිගේ අපි තවදුරටත් ඉදිරියට ගමන් කරනවා. කඳුයා යයිනේ ලස්සනම පාරක් දිගේ අපි ඉදිරියට ගමන් කරමින් ඉන්නවා. වෙනද මෙවැනි මාර්ගවල සුන්දරත්වය ගැන කතා කරමින් ඒ පරිසරය වර්ණනා කරමින් ගමන් කරන අපිට අද අපි මේ මාර්ගය දකින සුන්දරත්වය ගැන කතා කරන්න අපහසු තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි අපි මේ වීඩියෝව ලබාගෙන ටික දවසකට පස්සේ තමයි මේ වීඩියෝ ඔයාලට ඉදිරිපත් කරන්නේ. නමුත් ඒ කාලය අතරතුර ඇති වුණු ගම්වතුරු ව්‍යසනය නිසා මේ මාර්ගය අද වෙනකොට සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙනවා කියලා අපිට ආරංචි වෙලා තියෙනවා. මේ සුන්දර මාර්ගය හැම තැනකින්ම වාගේ විශාල නායෑම් වලට ලක් වෙලා තියෙනවා කියලා අපිට දැනගන්න ලැබිලා තියෙනවා. ඒ නිසාම මේ මාර්ගයෙන් මේ වෙන විට සම්පූර්ණයෙන්ම බස් රථ ධාවනය සහ සියලුම වාහන ගමන් කිරීම අඩපණ වෙලා තියෙනවා. අපි මේ ගැන මේ බස් රථයේ අද ගමන් කරන මේ රියදුරු මහතාගෙන් අහලා බැලුවා. ඉතින් එයා කියන විදියට මේ පළාත්වල ජීවත් වුණු ගොඩාක් දෙනෙක් తాවකාලික නවාතැන්වල මේ වෙන විට රැඳී ඉන්නවා. ඒ වගේම මේ බස් රථ මාර්ගයේ නැවතත් බස් රථයක් ධාවනය කරන අවම වශයෙන් මාස 6කවත් කාලයක් ගත වේවි කියලා එයාලා අපිත් එක්ක සඳහන් කළා.
දෙල්තොට හේවායට. අපි අද මේ ගමන් කරන බස් රථ මාර්ගයේ දෙපස තියෙන ගම්මානවල සිංහල දෙමළ මුස්ලිම් කියන සියලුම ජාතීන් සහයෝගයෙන් ජීවත් වෙනවා. මෙයාලා ගොඩාක් දෙනෙක්ගේ ජීවන වෘත්තිය තේ වගාව හෝ ඒ ආශ්‍රිත සම්බන්ධ රැකියාවක්. මෙයාලා ගොඩාක් දෙනෙක් ප්‍රධාන නගරවලින් දුරස්ථව ජීවත් වීම නිසාම ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දෙනවා කියලා බස් රථයේ ගමන් කරමින් හිටපු අය අපිත් එක්ක සඳහන් කළා. මේ සොඳුරු මිනිසුන් ජීවත් වන ගම්මාන මැදින් වැටලා තියෙන දෙල්තොට හේවායට බස් රථ මාර්ගය දිගේ අපි ඉදිරියටම ගමන් කරමින් ඉන්නවා. අපි අද මේ ගමන් කරමින් ඉන්න මේ සොඳුරු ස්ථානය මේ වෙන විට මොන තරමේ නායෑමකට ලක් වෙලා තියෙන්න පුළුවන්ද කියලා මේ මාර්ගයේ දෙපස පිහිටීම බලද්දී වලට හිතා ගන්න පුළුවන් කියලා හිතනවා. ඉතින් මේ පටු මාර්ගයේ දිගේ අපි තවදුරටත් ඉදිරියට ගමන් කරනවා. අපි අද මේ වීඩියෝ ලබා ගනිමින් මේ බස් රථයේ ගමන් කරමින් ඉන්න දවස තරමක වියලි දවසක් වුණත් අපි දැන් මේ ළඟා වෙන ලූල් කඳුරු ප්‍රදේශයටම ආවේනික සෞම්‍ය කාලගුණය අපි අත්විඳිමින් ඉන්නවා. සිහින් වැසි පොදක් පරිසරය පුරාම වැටෙනවා අපි දකිනවා. අපේ බස් රථය ලූල් කඳුරු වතුයාය දෙසට ළඟා වෙමින් තියෙනවා. අපි දැන් මේ ළඟා වෙමින් ඉන්නේ ලූල් කඳුරු වතුයාට පිවිසෙන ස්ථානයට. බස් රථ මාර්ගයේ හමුවන සුවිශේෂම ස්ථානයක් වන ලූල් කඳුරු වතුයායට බස් රථයේ ගමන් කරන ස්ථානයේ සිට කිලෝමීටර් 4ක විතර දුරක් ගමන් කරන්න ඕන. එතන තිබුණ ත්‍රිවිල් රථයකින් අපි ලංකාවේ පළවෙනි තේ ගස රෝපණය කරපු ලූල් කඳුරු වතුයාට ගමන් කරමින් ඉන්නවා. ලංකාවේ පළවෙනි තේ ගස රෝපණය කරපු ස්ථානය තමයි ලූල් කඳුරු තේ වතුයාය කියන්නේ. ඉංග්‍රීසි ජාතික ජේම්ස් ටේලර් විසින් තමයි මේ පළවෙනි තේ ගස සහ පළවෙනි තේ වගාව ලූල් කඳුරු වතුයාය කරලා තියෙන්නේ. අදටත් ඒ තේ ගස් වගේම ජේම්ස් ටේලර්ගේ නිවසේ නටඹුන් ජේම්ස් ටේලර් ආසනය වැනි ස්ථාන මෙම ස්ථානයේ උඩට ගමන් කරාට පස්සේ අපිට බලන්න පුළුවන් වෙනවා. දෙස් විදෙස් සංචාරකයෝ ගොඩාක් දෙනෙක් මේවා බලන්න ලූල් කඳුරු තේ වතුයායට මේ වෙනකොටත් එනවා. නමුත් මේ ව්‍යසනයෙන් පසුව නැවත මෙම ස්ථානවලට ගමන් කරන්න මාස කිහිපයක කාලයක් ගත වේ. ඔයාලා මේ දකින්නේ ලූල් කඳුර තේවතුයායේ තියෙන ජේම්ස් ටේලර් සීට් එක. ඉතින් එම ස්ථාන බලාගෙන නැවතත් ත්‍රිවිල් රථයේ
අපි ප්‍රධාන මාර්ගයට ඇවිල්ලා බස් රථේ නැගලා ඉදිරියට ගමන් කරනවා. මාර්ග අංක 633න් 7 දෙල්තොට හේවායට මේ බස් රථ මාර්ගයේ ප්‍රධාන ගම්මාන ගණනාවක් මැදින් තමයි ගමන් කරන්නේ. දෙල්තොට නගරයෙන් ආරම්භ කරපු අපේ බස් රථය පට්ටියගමවත්ත, පරණ රෝහල, නාරංහින්න, බංගලාපාර, ලූල් කඳුර වතුයාය පහු කරගෙන වරා කලවිටට ළඟා වෙන්න නියමිතයි. එතනින් පස්සේ දාරෝය, කිරිමැටිය, අලුත්ගම කියන ගම්මාන පහු කරගෙන හේවායට දක්වා ගමන් කරන්න නියමිතයි. අපි දැන් මේ ළඟා වෙමින් ඉන්නේ ලූල් කඳුරු ප්‍රදේශයෙන් පිහිටලා තියෙන ජේම්ස් ටේලර් ප්‍රතිමාව දෙසට. ලංකාව අද වන විට තේ අපනයනෙන් විශාල විදේශ විනිමයක් ලබා ගනිමින් ඉන්නවා. 1867 දී මේ ප්‍රතිමාවේ පෙනී සිටින ජේම්ස් ටේලර් විසින් ලූල් කඳුරු ප්‍රදේශයේ තමයි පළවෙනි තේ ගස රෝපණය කරලා තියෙන්නේ. අද වන විට මෙතනින් ආරම්භ වන තේ වගාව අක්කර ලක්ෂ ගණනක් පුරා ව්‍යාප්ත වෙලා තියෙනවා. ඉතින් එම ස්ථානය පහු කරගෙන අපි තවදුරටත් ඉදිරියට ගමන් කරනවා. නැවතත් කඳු පන්ති අයිනෙන් වැටලා තියෙන සුන්දර මාර්ගයක් දිගේ අපි ඉදිරියට ගමන් කරමින් ඉන්නවා. තිලෝග්විත් අනුරාධ අපි මේ YouTube නාලිකාව මගින් ලංකාවේ තියෙන ලස්සන බස් රථ මාර්ගවල පොදු ප්‍රවාහන බස් රථයක නැගලා මේ මාර්ගයේ සුන්දරත්වය ගැන කතා කරමින් අපි ඉදිරියට ගමන් කරමින් ඉන්නවා. මේ වීඩියෝ වල ගොඩාක් දෙනෙක් බලනවා. ඒ වගේම අපි මේ උත්සාහය අගය කරලා තියෙනවා. ඔයාලගේ ප්‍රතිචාර වලින් අපි දැකලා තියෙනවා. ඉතින් මේ බස් රථයේ ගමන් කරමින් හිටපු අපි වීඩියෝ නිතරම බලන මහත්මයෙක් අපිට හමු වුණා. එතුමා සමග අපි පොඩ්ඩක් කතා කළා. හරි වටිනවා ඒක. මම සාමාන්‍ය ලංකාව වටේම ගිහින් තියෙනවා. ඉතින් මම හරි ආසෙන් බලනවා ඒක. හරි ඒකයි. වීඩියෝ කීයක් විතර බලලා තියෙනවද? ඔය ගණන් කියලා වැඩ ඔක්කොම බලලා තියෙනවා කියනවා. ඒක හැමදාම මුරුද්දක් වශයෙන් සාමාන්‍ය කරනවා. අන්තිමට මම බැලුවා වේවැල්ලත් එක. ඔව්. වේවැල්ලත් එක බැලුවා. ඔව්. ඉතින් යාම මේ කියනවා මේ බලංගොඩ කියන්නේ කොහෙද මේ මම හිතේ වැටට යන පාර. ඔව් ඒක බැලුවා. ඒක මගේ පාරේ ගිහිල්ලා නැහැ. නන් පේරියල් වලට. ඔව් රාම්පියරේ මේක බලලා තියෙනවා. ඔක්කොම බලලා තියෙනවා. පොදු ප්‍රවාහන බස් රථයක නැගලා ලංකාව පුරාම තියෙන ලස්සන බස් මාර්ග දිගේ අපි ගමන් කරමින් ඉන්නවා. මේ මාර්ගවල සුන්දරත්වය වගේම මේ මාර්ගවල තියෙන සුවිශේෂ ස්ථාන ගැනත් අපි ඔයාලත් එක්ක කතා කරනවා. ඒවා අපේ වීඩියෝ හරහා ඔයාලට ඉදිරිපත් කරනවා. මට හිතෙනවා මේ වීඩියෝ අනාගතයේ දවසක මිනිසුන්ට ගොඩාක් වටේවි කියලා. අපි මේ දකින සුන්දරත්වය සමහර විට ඒ වෙනකොට වෙනස් වෙලා තිබේවි. නමුත් මේ සුන්දරත්වය අද වගේ මේ දාටත් තිබුණොත් අනාගතේ ජීවත් වෙන අය ගොඩාක් වාසනාවන්ත වෙවි කියලා මට හිතෙනවා. සුන්දර බස් රථ මාර්ගය දිගේ මේ වීඩියෝ ලබා ගනිමින් මේ සොඳුරු දසුන් ගැන ඔයාලත් එක්ක කතා කරමින් අපි ඉදිරියට ගමන් කරමින් ඉන්නවා. ලංකාව පුරාම සොඳුරු බස් රථ මාර්ග දිගේ අපි ගමන් කරද්දී මාර්ගයෙන් මාර්ගයට වෙනස් මාත්‍යකීමක් ලබනවා. අපි අද මේ ගමන් කරන බස් රථ මාර්ගයේ ගොඩාක් දුරට අපි මිනිසුන් පදිංචි වෙලා තියෙන ගෙවල්, ගෙවතු වගාවන්, අලතුරු වතු, පොල් වතු ආදිය ඉතාමත් අඩුවෙන් තමයි දැක්කේ. හිස් භූමි අයිනෙන් තමයි මේ පාර වැටිලා තිබුණේ. ඇතැම් ස්ථානවල තේ වතු, ටර්පන්ටයින් වතු, කසගස් වලින් ගහන කුඩා කැලෑර දොවල් අයිනෙන් තමයි මේ බස් රථ මාර්ගය වැටලා තියෙන්නේ. ඉතින් මේ පාර දිගේ අපි තවදුරටත් ඉදිරියට ගමන් කරමින් ඉන්නවා.
පැයකට අධික කාලයක් ඉතාමත් පටු මාර්ගයක්. ලංකාවේ තියෙන ලස්සනම බස් රථ මාර්ගයක්. අපි අද අපේ ගමනාන්තය වන හේවා හැට නගරය දක්වා ගමන් කරමින් ඉන්නවා. වසර ගණනාවක් පැරණි යකඩ පාලමක් උඩින් අපේ බස් රථය ඉදිරියට ගමන් කරමින් ඉන්නවා. අපේ මේ ගමනේදී අපිට සහාය වුණු බස් රථයේ රියදුරු මහතා ප්‍රදීප් මල්ලිට වගේම රිය සහායක අජිත් මල්ලිටත් අපගේ ස්තුතිය පුද කරන්න අපි මේක අවස්ථාවක් කරගන්නවා. එයාලා අපිට ලොකු සහයෝගයක් දැක්වුවා. ඉතින් මේ වගේම සොඳුරු බස් රථ ගමනකදී නැවතත් ඔයාලව හමු වෙන බලාපොරොත්තු ඇතිව අපි අද හේවා හැට නගරයෙන් ඔයාලගෙන් සමුගන්නවා.